ආයිබෝවන් තෙරුවන් සරණයි. අදත් සුපුරුදු පරිදි ධම්මචින්තාමය වැඩසටහන ආරම්භ කරන්නට සූදානම් වන්නේ. අද දවස මැයි කවදද? මැයි මාසේ 10 වෙනිදා ඉරිදා දින. දැන් මේ කාලයට අපි කියන්නේ වෙසක් අසිරිය ලැබෙන කාලේ නේද? දැන් මේ මාසයට අපට වෙසක් පොහොයවල් දෙකක් සම්බන්ධ වෙනවා නේද? රාජ්‍යයේ ක්‍රියාකලාපයේ අනුව අපට වෛසාඛ්‍ය උත්සවය විශේෂ වචනයක් අපි කියනවා වෛසාඛ්‍ය උත්සවය කියලා වෙසක් උත්සවයට. වෛසාඛ්‍ය උත්සවය මේ මාසේ 30 වෙනිදාට තමයි යෙදිලා තියෙන්නේ නේද? එදාට තමයි ඊ타මාත්ම ඉහළින් වෙසක් උත්සවය රාජ්‍ය අනුග්‍රහය මැද්දේ පවත්වන්නට කටයුතු සූදානම් කරලා තිබෙන්නේ. ඒ වගේම අද දවස අම්මාවරුන්ගේ දිනය කියලා ඔබට දැනගන්නට ලැබෙන්න ඇති නේද? අම්මාවරුන්ගේ දිනය. අම්මාවරුන්ට එක දවසක් දීලා හරියනවද? නෑ. එහෙම දිනයක් නම් කරන්නේ මොකද කියලා දන්නවද? අම්මලාගේ වටිනාකම විශේෂයෙන්ම දරුවන්ට තේරුම් බේරුම් කරලා දෙන්න නේද? හැමදාම අම්මලාව තාත්තලාව දරුවෝ හැටියට මතකේ තියාගෙන ඒ යුතුයකම් අම්මට තාත්තට කරන්න දරුවෝ වගකීමෙන් බැඳිලා ඉන්නවා නේද? අපිට බුදුහාමුදුරන් වහන්සේ නිරන්තරයෙන්ම ධර්ම දේශනා වලදී සූත්‍රවලදී අම්මගේ තාත්තගේ ගුණ කියලා දීලා තියෙනවා. ගෙදර බුදුහාමුදුරුවන්ගේ পদවිය අම්මට දීලා තියෙනවා. කොහොමද කියන්නේ? බුද්ධාති මාතා, බුද්ධාති පිතා. එතකොට බුද්ධාති මාතා ගෙදර බුදුන් කවුද? අම්මයි කියලා තියෙනවා. එහෙමනම් පන්සලේ බුදුහාමුදුරුවෝ වඳින්නට පෙර ආතුව දරුවෝ හැටියට ඔබ මොකද කරන්න ඕනේ? ගෙදර බුදුන් වැඳලා එන්න ඕනේ. කාවද වැඳලා එන්න ඕනේ? ගෙදර බුදුන්. කවුද ගෙදර බුදුන්? අම්මයි තාත්තයි. දැන් ගෙදර බුදුන් වැඳලා දාවේ කට්ටිය? දරුවෝ වැඳලා ආවේ. හොඳයි. ඒක හැමතිස්සෙම පුරුදු කරගන්න ඕනේ. රාත්‍රියේ නිදිෙන්නට පෙර ආතුවත් අම්මට තාත්තට වඳින්න ඕනේ. ඒක ලොකු ආශිර්වාදයක්. මේ ලෝකයේ දරුවන්ට ලබා දිය හැකි හොඳම ආශිර්වාදය තියෙන්නේ කා ළඟද? අම්මයි තාත්තයි ළඟ. හේතුව අම්මා දරුවා මට වැඩිය ඉහළට යනවට අම්මා අකමැතිද? අම්මා කැමති. දරුවා මට වැඩිය ඉහළට යනවට තාත්තා අකමැතිද? තාත්තා අකමැති නෑ. තාත්තා කැමති. තාත්තා කරන රැකියාවට වඩා ලොකු රැකියාවක් කරනවා නම් තමයි තාත්තා කැමති. තමන්ගේ පුතා, තමන්ගේ දුව. ඒ වගේම අම්මා කරන රැකියාවට වඩා ඉහළ රැකියාවක් දුව කරනවට, පුතා කරනවට අම්මා හරි කැමති. ඒ කාරණාව තමයි බුදුහාමුදුරුවෝ පෙන්වුවේ අපිට. මොකද්ද? අති ජාත පුත්‍රයෙක් වෙන්න ඕනේ. අති ජාත පුත්‍රයෙක්. ඒ කියන්නේ අම්මා තාත්තට වැඩිය ඉහළින් වැජපෙන දරුවෙක් බවට පත් වෙන්න ඕනේ. ඒක තමයි බුදුහාමුදුරන් වහන්සේ දරුවන්ට පෙන්නලා දීලා තියෙන්නේ. තමන්ගේ පෞරුෂය හදා ගන්නට ඕනේ එහෙමයි කියලා. එහෙමනම් අද අම්මාවරුන්ගේ දිනේ හැටියට නම් කරලා තිබෙනවා. ඒ තුල ඔබ අම්මාව නිරන්තරයෙන් සිහි කරගෙන අද දවසේ අම්මාට ආදර සෙනෙහස වටිනාකම පෙන්වන්නට ඕනේ. ඒ වගේම තාත්තටත් එසේමයි නේද? පියවරුන්ගේ දිනයක් වශයෙන්ුත් දිනයක් නම් කරලා තිබෙනවයි කියලා ඔබ දන්නවා ඇති. ඒ වගේම විවිධ දින තියෙනවා නේද? මේ ලෝක ළමා දිනේ තියෙනවා, වැඩිහිටියන්ගේ දිනේ තියෙනවා. ඒ දෙකම එක දවසේ දෙන්නේ. නිදහස් දිනේ තියෙනවා. ඒ වගේ බැලුවාම මේ දින 365 තුල අවුරුද්ද තුල මොකද්ද තියෙන්නේ? දින අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා නේද? දැන් අවුරුද්දට එනවා රුක් රෝපණ දින තියෙනවා
මද්ද්‍රව්‍ය නිවාරණ දිනය නේද? එහෙමත් තියෙනවනේ. ඒ වගේම ආදරවන්තයන්ගේ දිනය තියෙනවා. ඒක නම් මතකයි නේද? ඒ දිනේ තමයි ජාතික කොඩිය නිර්මාණය කරපු දිනය. ඉතින් ඒ වගේ දින වකවානු අපිට තිබෙනවා. ඒ දින වකවානු දුවේ පුතේ ඔබ සොයලා බලන්නට ඕනේ. ඒක හොඳ දෙයක්ද නරක දෙයක්ද? හොඳ දෙයක් නේද? දින වකවානු ටික හොයලා පාඩම් කරගන්න ඕනේ. එතකොට ඒක තමන්ගේ පෞරුෂයට අභිමානයක්. දැන් උදෑසන ඔබ පිබිදිලා දහම් පාසල් එන්නට කටයුතු කරනකොට අලස නොවි කටයුතු කරන්න ඕනේ නේද? අම්මා තාත්තා එකතු වෙලා තමන්ට ඒ අවශ්‍ය කටයුතු ආච්චි සීයා එකතු වෙලා කරලා දෙනවා. ඒ හින්දා දරුවෝ ඉගෙන ගන්න කාලේ මොනවද කරන්න ඕනේ? උනන්දුවෙන් උවමනාවෙන් වැඩ කටයුතු කරන්න ඕනේ. ඒ වගේම දැන් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවෝ ඉන්නවා. උනන්දුවෙන් කටයුතු කරන්න ඕනේ. හැබැයි තමන්ගේ උනන්දුව අනුව විභාගයේ සමත් වුණාම තමයි තමන්ට වැටහෙන්නේ තමන්ගේ ප්‍රතිඵලයේ තිබෙන සාර්ථකත්වය. තමන්ට සතුටක් භුක්ති විඳින්න හැකියාව ලැබෙන්නේ එතකොටයි. යම් කිසි එකකින් ලකුණු අඩු වුණොත් එහෙම තමන්ට හිතෙනවා අනේ මම තව ටිකක් වැඩිපුර මහන්සි වුණා නම් උදේ නැගිටලා මහන්සි වුණා නම් මට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙනවා කියලා. හැබැයි එහෙම ලකුණු මදි වෙලා තමන් එහෙම හිතුවට වැඩක් නැහැ. මොකද අපි කතාවට කියනවා ගිහිල්ලා ඉවරයි. මොකද්ද? පෙරහැර. ආයි පෙරහැර ඉස්සරහට ගන්න බෑනේ ගියාට පස්සේ නේද? ආයිත් මේ මට බලන්න බැරි වුණා ආයිත් පෙරහැර මෙතෙන්ට එන්න කියලා කිව්වොත් එයිද? එහෙම එන්නේ නැහැ. ඒ වගේ තමයි විභාගයේ මට මේ හරියට ලියා ගන්න බැරි වුණා මම හොඳට පාඩම් කළා ඊළඟ පාර ලියනවයි කිව්වොත් ශිෂ්‍යත්වයේ ආයි පාර ලියන්න පුළුවන්ද? බෑ ජීවිතේ එක පාරයි ශිෂ්‍යත්ව විභාගේ ලියන්න ලැබෙන්නේ. අසනීප වුණොත් මොන හරි ගැටලුවක් වුණත් ලියන්න බැරි වුණොත් ඉතින් ඒක දෛවයේ සරදම. එහෙම වෙන දරුවෝ ඉන්නවා. ඉතින් ඒ නිසා හරි සුවතාවෙන් බුද්ධ ආලම්බන ප්‍රීතියෙන් යුක්තව තමන් අදහන ආගමට අනුකූලව මේ බුදු සරණින් ධම් සරණින් සංඝ සරණින් ඒ විභාගයට ඉදිරිපත් වෙන දරුවෝ ඒ කටයුතු සිදු කර ගන්නට ඕනේ. එහෙමනම් හොඳ අදිෂ්ඨානයක් එහෙම ඇති කරගන්න අද අම්මාවරුන්ගේ දිනය හොඳින් මතකයේ තබාගෙන තමන්ගේ දෙමව්පියන්ට සලකවමින් උදව් කරමින් අතහිත ලබා දෙමින් හොඳ පෞරුෂයකින් යුක්තව තමන්ගේ ළමා කාලය ශිෂ්‍ය අවධිය ගත කරමින් සමාජගත වන්නට නමක් රන්දන්නට තමන්ගේ ගමේ තමන්ගේ රටේ අදිෂ්ඨාන කරගන්නටයි කියලා දුවා දරුවෝ ඔබ සැමට හදවතින්ම මේ මොහොතේදී මතක් කර දෙමින් අද ධම්මචින්තාමය වැඩසටහන මෙතනින් සමාප්ත කරනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.